ගැහැනියක් කියන්නේ උත්තරීතර මව් පදවිය ලබන්න තරම් උතුම් හදවතක් තියෙන මිනිස්සෙක්. එවන් උතුම් හදවතක් තියෙන ගැහැනියකගේ බඩින් ගැහැණු දරුවෙකු ඉපදිලා සානුකම්පාවක් නැති තිරිසන් මිනිස්සු වගේ ගැහැණු හැසිරෙන්නේ කොහොමද කියලා මේ උඩ ඉන්නේ උන් ටික දැක්කම හිතා ගන්නවත් බෑ. අවුරුදු 23ක් වෙනකන් දෙමව්පියෝ හරි අමාරුවෙන් උගන්වලා හදලා කැම්පස් එකට යවපු අහිංසක තරුණ ජීවිතයක් විනාශ කරපු තිරිසන්නු ටිකක් මෙන්න මේ උඩ ඉන්නා. කොල්ලෙගේ කලිසොම දදවලා උගේ ලිංගේ බලන්න තරම් අසහනකාරී හික් තියෙන අමනුෂ්‍ය සෙට් එකක් මේ උඩ ඉන්න. අහම්බෙක් හරි මේ වීඩියෝ එක බලනවනම් මේ උඩ ඉන්න කෙල්ලෙක් කියන්න මට දුකයි. ඔව් ඔබට කියන්නේ කවදා හරි අනාගතයේ දවසක මේ බඩික් ඉපදෙන දරුවෙක්ට උනත් මේ කොල්ලට දුන්න වගේ මානසික වේදනා දීලා ඒ දරුවගෙන උඹ මානසිකව සතුටු වෙලා කුණු බක්කියක වැසිකිලි වලක දාන තරමටම උඹලට තියෙන ලොකු මානසික අවුලක්. අනුන්ගෙන් ගන්න ආදල් එක තමන්ගේ දරුවගෙන අනිවාර්යෙන් දවසක් ගන්න හිතේ. උඹලා වගේ මිනිස්සු ගැන ස්වභාව ධර්මයෙන් අඩුවන්න ගත දවසට බලට විඳබල මැරෙන්න පුළුවන්. සරසවිසීන හිත ඇතුලේ තියන් පිවිසුනේ සරසවියට සතුටින් මං අම්ම කෙසීන අදසුන්ව ගිහින් පියදාවිදු කදුළුද අපතේ ගිහින් රුදුරු මිනිස් කැලක් උන් කලානේ මානිරුවත්